ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් මම සිහිවරම් සම්බන්ධ වීඩියෝ මාලාව තමයි මේ ඔයාලට ගේන්නේ. ඉතින් සිහිවරම් සම්බන්ධයෙන් කෙටි වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිහිවරම් සම්බන්ධ අයට ඕන තැනක භාවනා කරන්න පුළුවන්ද සහ ඕන් එන්නේ කුමන තලවල සිටද කියන එක. එතකොට පළවෙනි එක අපි කතා කරෝ සිහිවරම් සම්බන්ධයෙන් අපිට ඕන තැනක භාවනා කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ කරන කමටහන තුල තමයි තමන් ඒ ගමන යන්න ඕනේ. ඒකෙදි අපිට ගුරුවරයෙක්ගේ උදව් උපකාර ගන්නත් පුළුවන්. මොකද ගුරුවරයෙක්ගේ උදව් උපකාර විශේෂයෙන් වැදගත් වෙනවා. මායාත්මක දේ මුණ ගැහෙන්න පුළුවන්. පණිවිඩ අපිට ගැටලු විසඳ ගන්න, පණිවිඩයක් ලබා ගන්න ආකාරය ඒවා විසඳ ගන්න අවශ්‍ය නිසා මේ භාවනාවේදී අපිට උදව් උපකාර ගන්න අවස්ථා එන්න පුළුවන්. එතකොට ඕන තැනක භාවනා කරන්න පුළුවන් කියන එකේදී අපි විශේෂයෙන්ම රුවන්වැලි සෑය, අබේගිරි, ජේතවනාරාමයේ හෝ තමන්ගේ ගෙදර අවට පන්සලක් හෝ තමන්ගේ නිවසේ සුදුසු ස්ථානයක්, තමන්ට පහසු ස්ථානයක්, ඒක පහසුව කියන දේ තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඕනම ස්ථානයක් භාවනාවට සුදුසුයි. ඒක තමන්ගේ සුදුසු ලෙසින් කමටහන තුල ගමන් කිරීම තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. සහ තමන්ගේ පහසුව කියන දේ. අපිට මේ පහසුව කියන දේ සහ සුදුසු, ඒ කියන්නේ තමන්ට පහසු ස්ථානය මෙතනදී තෝරගන්න විශේෂයෙන්ම අපේ මනසට පීඩනයකින් තොරව මේ කටයුතු කාරණා කරන් යන්න අවශ්‍ය නිසා. ඒ කියන්නේ තමන්ට අවස්ථාවක් ලැබුණ විටක විශේෂ ස්ථානයකට ගිහින් භාවනා කරාට ගැටලුවක් නැහැ. ඉතින් ඒක යහපත්. හැබැයි මේ කාලවකවානුව මම හිතන්නේ නැහැ අර පහසෙන් දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා. හොඳ කැපකිරීමකින් තමයි මේ කාලවකවානුවේ භාවනා කරන් යන්න වෙන්නේ ඕනම කෙනෙක්ට. එතකොට අනිත් කාරණය තමයි ඔවුන් එන්නේ කුමන තලවල සිටද කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු ඥාතීන් කියන්නේ සමහර දේව අවසර අරන් එනවනේ. ඒ කියන්නේ අවසරයක් කියන්නේ ඥාතීන් වෙත කැඹුරින් කරලා, එතකොට ඒ සුදුසු අත්පිළිවෙත් ඒවා කරලා, අවතේව කරලා, ඒ කියන්නේ විවිධාකාරයෙන් වූ පුද සත්කාර ඒවයට සහභාගී වෙලා ඒ පින් අනුමෝදන් කරගෙන දෙවියන්ට පින් දීලා එන ඥාතීන්. එතකොට ඥාතීන් කොටස් ඉන්නවා සහ ඉහළ දේවතලවල ඉන්න කොටස් ඉන්නවා. ඍෂිවරු සම්බන්ධ වෙනවා. බ්‍රහ්මතල වලින්, ඒ වගේ විවිධාකාර උසස් තල වලින් තමයි, ඒ වගේම පින් මට්ටම් වලින් පරිපූර්ණ පිරිස් තමයි මේ සිහිවරම් අරගෙන වරම් දරුවන් වෙත එන්නේ. එතකොට කිසිම ආකාරයෙන් කඩක් කැපගන්නේ නැහැ. ඔවුන් අපිරිසිදු වෙන්න කැමති නැහැ. සමහරක් අයට මුල් ස්ථානයක සිට හෝ ඔවුන්ට මේ වරම් දරුවා හා සම්බන්ධ වෙලා තමන්ගේ පණිවිඩය ලබා දී අය ඉන්නවා. ඒ වගේම තමයි පියවර මට්ටම් වලින් ඉහළට යනකොට ජීවීන් ප්‍රභේද පවා භාවනාව හා සම්බන්ධ වෙලා මේ ගනුදෙනු පණිවිඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ මේක අපේ රටට විශේෂ දෙයක් වුණාට, අමුතු දෙයක් වුණාට සහ විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මේක ලෝකයේ තුල ඇත්තටම අතිශය විවෘත කාරණයක්. එතකොට අපේ මේ දැනුම් මට්ටම්, බුද්ධි මට්ටම් අනුව මේ දේවල් පල්ලෙහාට දැම්මට මේ ලෝකෙම පිළිගන්න දෙයක් තමයි ජීවීන් කාණ්ඩ භාවනාව සමග ගනුදෙනු කරනවා. එතකොට ඒ අයගේ පණිවිඩ එන අය ඉන්නවා, භාෂා කතා කරන අය ඉන්නවා, ලියන අය ඉන්නවා. ඉතින් ඔයාලා දැකලා ඇති මගේ Facebook එකෙත් මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා මේ භාෂාත්මක ඒ දේවල් සම්බන්ධයෙන්, අක්ෂර සම්බන්ධයෙන් දේවල්. එතකොට ඒ වගේ අය මේ ලංකාව තුළ දැනට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ වගේම හීලින් කරන අය ඉන්නවා. එතකොට ওই වගේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන විවිධාකාර ජීවීන් ප්‍රභේද ඉන්නවා. එතකොට ඒ වගේ සිහිවරම් වලදී සම්බන්ධ වෙලා ගනුදෙනු කරන ඥාතීන්, දේව කොට්ටාශ, එතබුම්මාට හා සුරාසුර, මේ ඕනම කොට්ටාසයක් මූලික වෙන්නේ සිහිවරම් නම් අනිත් දේවලුත් සිහිවරම් ගණයට සම්බන්ධ වෙලා මේ ඉඩකට අතිශයින් වැඩි. එතකොට මේ ඔය ආකාරයට තමයි මට මේ අසුබ පැන දෙකට පිළිතුරු දෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි කියනවා.